හෙලෝ ට්‍රේඩර්ස් කොහොමද හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න සෙමික්ස් එකෙන් ඔයාලට අරන්ගෙන ෆ්‍රී SNR ලෙසන් සීරීස් එකේ මේ සතියේ ලෙසන් එක, ඒ කියන්නේ SNR ට්‍රෙන්ඩ් ලයින් ගැන ලෙසන් එක අද මම ඔයාලට අරගෙන එනවා. මේකෙදි ට්‍රෙන්ඩ් ලයින් කියලා දැක්ක පළියට මේක ස්කිප් කරන්න එපා. මේක මොකද ඔයාලා ඔය රිටේල් කන්සෙප්ට් එකේ පාවිච්චි කරන ට්‍රෙන්ඩ් ලයින් නෙවෙයි. මේකෙදි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒක නිසා මේ ට්‍රෙන්ඩ් ලයින් කියලා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මේක අනිවාර්යෙන් බලන්න. එතකොට හැමදාම වගේ ඔන්න මතක් කරනවා, ඔයාලා මේ වීඩියෝ එක නම් මුලින්ම දකින්නේ මම මේ ලෙසන් සීරීස් එකක් අරගෙන ඉන්නේ. මගේ channel එකට යන්න, නැත්නම් උඩින් වැටේ කාඩ් එකක්, ඒ කාඩ් එක එතන ක්ලික් කරන්න. ඒ ප්ලේලිස්ට් එකේ මම හැම පිළිවෙලට thumbnail වල දාලා තිනවා lesson number 1 2 3 කියලා. ඒ lesson series එක පිළිවෙලට මුලින් ඉඳලා බලාගෙන ඉන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරනවා. ඒ වගේම ට්‍රේඩින් වලට කෝස් එකක් බයි කරන්න හරි මොකක් හරි දෙයකට බලාගෙන ඉන්නවනම් ඒක කරන්න බොරුවටේ සල්ලි නාස්ති කරන්න එපා. මේ වීඩියෝ සීරීස් එක බලන්න ඔයාට SNR A to Z සම්පූර්ණම සියල්ල මේ සීරීස් එකෙන් මම කවර් කරනවා. එහෙනම් අපි යන් අද ලෙසන් එකට. හරි. අද ලෙසන් එක ඇවිල්ලා ට්‍රෙන්ඩ් ලයින්. අද ලෙසන් එක ට්‍රෙන්ඩ් ලයින්. එතකොට ට්‍රෙන්ඩ් ලයින්. හරි. ට්‍රෙන්ඩ් ලයින් එකක් කියන්නේ මොකද්ද? අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් වෙන්න මාකට් එකේ දැන් අපි රිටේල් පාවිච්චි කරන කට්ටිය මාකට් එකේ මේ මෙන්න මෙහෙම මාකට් එකේ මේ මූව් වෙද්දී මෙන්න මේ වගේ අවස්ථා තුනක් අරගෙනනේ අවම අවස්ථා තුනක් තියෙන්න ඕන ට්‍රෙන්ඩ් ලයින් එකකට. ට්‍රෙන්ඩ් ලයින් එකක් වෙන්න. එතකොට මෙතන එකක්. එතකොට ඔන්න ඔය වගේ අවස්ථාවනේ ට්‍රෙන්ඩ් ලයින් එකක් විදිහට ගන්න. හැබැයි SNR වලදී අපිට අවස්ථා තුනක් අවශ්‍ය නැහැ. අපිට අවස්ථා දෙකක් තිබුණාම ඇති. ඒ වගේම ඒ අවස්ථා දෙක අපි ගන්න ක්‍රමයක් තියෙනවා. අපි මේ හැමතැනම මේ මෙන්න මේ විදිහේ V shape එකක් තිබ්බා කියලා අපි එතන ඒ තැන් දෙක යා කරලා අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහන්නේ නැහැ. හරි. එතකොට අපි මේ SNR ට්‍රෙන්ඩ් ලයින් පාවිච්චි කරද්දී අපි ට්‍රෙන්ඩ් ලයින් මාක් කරන්නේ මෙන්න මේ ටූල් එකේ. මෙතන මේ ඔයාලගේ ලයින් ට්‍රෙන්ඩ් ලයින්ස් මෙන්න මේ ටූල් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ රේ කියලා එකක්. මෙන්න මේ ටූල් එකෙන් තමයි මේ ට්‍රෙන්ඩ් ලයින් අපි මාක් කරන්නේ. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකට ගියා. ඊට පස්සේ එකයි දෙවෙනියට මෙන්න මේ රේ කියලා තියෙන ටූල් එකෙන් තමයි අපි ට්‍රෙන්ඩ් ලයින් මාක් කරන්නේ. හරි. අපි එහෙනම් අද ලෙසන් එක මම දැන් කන්ටිනියු කරගෙන යන්න. හරි. එතකොට ට්‍රෙන්ඩ් ලයින් වර්ග මේන්ලි ට්‍රෙන්ඩ් ලයින් වර්ග ඔයාලට මෙතන දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. අවුටර් ට්‍රෙන්ඩ් ලයින් උයි බ්‍රේක් ඇන්ඩ් රීටෙස්ට් ට්‍රෙන්ඩ් ලයින් උයි. එතකොට අපි ඉස්සරෝම ඉගෙන ගමු අවුටර් ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ මොකක්ද කියලා. අවුටර් ට්‍රෙන්ඩ් ලයින්. හරි. අවුටර් ට්‍රෙන්ඩ් ලයින් එකක් කියලා කියන්නේ මාකට් එකේ දැන් මේ මාකට් එක අපි දැන් මේ මාකට් එක දැන් මෙන්න මෙහෙම මූව් වෙද්දි මෙන්න මේ දැන් අපි අවස්ථා එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එක ගහන්නේ මේ මාක් කරන්නේ අවස්ථා දෙකක් අරගෙන විතරයි. හරිද? එතකොට මෙන්න මේ හැදෙන මෙන්න මේ දැන් අපි හිතන්නකො මේ bearish ඒ කියන්නේ දැන් මේ bullish movement එකක් නේ මාකට් එකේ තියෙන්නේ. එතකොට මේ movement එක දැන් ඊගාවට මාකට් එක එන තැන ඒ කියන්නේ මේ එන තැන බලා ගන්න තමයි අපි මේක මෙයා කරන්නේ. මාක් කරගන්නේ. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම වෙලා මේ එන තැන මෙන්න මෙතන අනිවාර්යෙන් bullish engulfing candle pattern එකක් හැදිලා තියෙන්න ඕන මෙන්න මේ V shape එකේ. මෙන්න මෙතන. එතකොට මෙන්න මෙතන අනිවාර්යෙන් පොඩි bearish candle එකයි මෙතන පොඩි bearish candle එකයි මෙන්න මේ candle එක engulf වෙලා තියෙන්න ඕන bullish candle එකකින්. colors වැඩි කරගමු. එතකොට මෙන්න මේ පොයින්ට් එකේ මෙන්න මේ විදිහට engulfing candle pattern එකක් තියෙන්න ඕන. එතකොට අපි ඊගාවට මාක් කරන තැනත් මේ වගේම එතනත් අනිවාර්යෙන් මේ විදිහට engulfing candle එකක් engulfing candle pattern එකක් හැදිලා තමයි මේ මෙතන තියෙන V shape එක හැදිලා තියෙන්න ඕන. එතකොට අපි line chart එක දැම්මන් පස්සේ දැන් මෙහෙම candles නේ තියෙන්නේ. ඒතකොට line chart එක දැම්මන් පස්සේ මෙන්න මේ තැන් දෙකේ මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕන. එතකොට මේ තියෙන line chart එක. එතකොට අපි කරන්නේ මේ tool එක ගන්නවා මෙතනින් යනවා ray කියන tool එක ගන්නවා
මෙන්න මෙතන තියාගන්න මෙතන මේ V shape එකේ තියලා මෙන්න මෙහෙම මූව් කරන්න පුළුවන් මේ මෙන්න මෙහෙම. එතකොට ඉස්සරහට මාකට් එකේ දැන් අපිට දැන් මෙතන ආවා කියලා අපිට ට්‍රේඩ් එකක් ගන්න බෑ. එතකොට අපි බලනවා දැන් ඊගාවට දැන් මාකට් එක දැන් මේ යන මූව්මන්ට් එක මෙහෙම ගිහිල්ලා මාකට් එක ආයේ පල්ලෙහාට එන රීට්‍රේස්මන්ට් එක තියෙනනේ. අන්න එතකොට අපිට දැන් හිතන්න මෙන්න මෙතනින් ෆ්‍රෙෂ් ලෙවල් එකක් තියෙනවා අපි. මෙන්න මෙතනින් ෆ්‍රෙෂ් ලෙවල් එකක් තියෙනවා අපි. මෙතන ෆ්‍රෙෂ් ලෙවල් එකක් තියෙනවා. අන්න හරි. එතකොට මේ මාකට් මේ අපි ගහගත්ත ට්‍රෙන්ඩ් ලයින් එකත් එක්ක මේ ෆ්‍රෙෂ් ලෙවල් එක මෙන්න මේ ක්‍රොස් වෙන තැන තියෙනව නේද? මෙන්න මෙතෙන්ද මාකට් එක ආවොත් අපිට එතනින් අපේ බයි ට්‍රේඩ් එකට ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක ආපහු උඩට කන්ටිනියු වෙනවා කියලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. මතක තියාගන්න ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ගන්න ට්‍රේඩ් එකට සපෝටිව් විදිහට බලපාන. ඒ කියන්නේ අපිට සහයෝගීව බලපාන දෙයක් විතරයි. එතකොට අපිට මෙතන ට්‍රේඩ් එක ගන්න අනිත් කන්ෆර්මේෂන් ටික ඕන. ඒ කන්ෆර්මේෂන් වලට අමතරව එක්ස්ට්‍රා මේ යන ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා කියලා අපිට මේ ෆ්‍රෙෂ් ලෙවල් එකයි මේ ට්‍රෙන්ඩ් ලයින් එකයි මෙන්න මේ ක්‍රොස් වෙන තැනින් අපිට අයිඩියා එක මාකට් එක මෙන්න මෙතෙන් ආවන් පස්සේ අපේ අනිත් කන්ෆර්මේෂන් එක මෙන්න මෙතන අපිට හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් විදිහට තියාගන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා අවුටර් ට්‍රෙන්ඩ් ලයින් කියන්න හේතුව මොකක්ද? අපි පාවිච්චි කරන්නේ මේ ට්‍රෙන්ඩ් එකේ කියන්නේ ට්‍රෙන්ඩ් එකේ ගැන බුලිෂ් පැත්තට යනවා නම් බුලිෂ් යන පැත්තේ අර යට පැත්තේ. ඒකයි අවුටර් ට්‍රෙන්ඩ් ලයින් කියලා කියන්නේ. එතකොට දැන් බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එක නම් හරි බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එක නම් දැන් මාකට් එක ඉස්සර අපි කැන්ඩල් දෙක අඳගමු ඊට පස්සේ මම ඒ දේ නඳලා දෙන්න. හරි. එතකොට බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එක නම් මෙහෙම තියෙනවා. මේ පොඩි බුලිෂ් කැන්ඩල් එක එන්ගල්ෆ් කරලා හැදිලා තියෙනවා ලොකු බෙයාරිෂ් කැන්ඩල් එකක්. එතකොට මොකක්ද අපිට එන අයිඩියා එක? එතකොට අපි දන්නවා මේ මාකට් එකේ මේ බෙයාස්ලගේ ඒ කියන්නේ මාකට් එකේ සෙලින් ප්‍රෙෂර් එක වැඩි කියන එක. එතකොට ඔය වගේම එක තැනක් තියෙනවා. එතකොට තව තැනකත් ඒකම ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? sorry අපි ලයින් chart එක දාලා බලනවා. ලයින් chart එක දාලා බැලුවාන් පස්සේ මෙන්න මෙතන අපිට පේන්න තියෙනවා price එක මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම තමයි price එක ඇවිල්ලා තියෙන්නේ. අපි ඊට පස්සේ අර tool එක අරගෙන මොකද කරන්නේ? මෙතනින් තියලා මෙන්න මෙතෙන් හරියටම අරන් යනවා mouse pointer. එතකොට මේක මෙන්න මෙතන ඇඳෙනවා. එතකොට අපි ඊගාවට අපිට මේ entry confirmation අපිට ආ entry එකක් ගන්න තැනකදී මේ හරිය මෙන්න මේ zone එකේ තියෙන fresh level එකක් fresh level ටික mark කරගෙන ඉඳලා මෙහෙම fresh level mark කරගෙන ඉඳලා මෙන්න මේ දැන් මෙතන හෝ මෙතන දැන් මේ පේනවනේ. මෙන්න මේ තැන් දෙක තමයි අපේ ඊට පස්සේ අපිට entry එකක් බලන්න පුළුවන් හොඳම තැන් දෙක වෙන්නේ. එතකොට අපේ අනිත් confirmation එක මාකට් එක මෙන්න මේ තැනට එද්දී අපේ අනිත් කන්ෆර්මේෂන් අපිට තියෙනවනම් අපිට මෙතනින් සෙල් එකක් බලන්න පුළුවන්. අන්න ඕකට තමයි අපි අවුටර් ට්‍රෙන්ඩ් ලයින් කියලා කියන්නේ. මම මේක මාකට් එකේ මාක් කරන විදිහත් ඔයාලට පෙන්නන්නම්. මම ඊගාව බ්‍රේක් අවුට් ඇන්ඩ් රීටෙස්ට් ට්‍රෙන්ඩ් ලයින් එකත් කියලා දීලා මම මාකට් එකේදී පෙන්නන්නම් ඔයාලට. හරි. දැන් අවුටර් ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ ඔන්න ඕකට. පැහැදිලිනේ. අනිවාර්යෙන් එන්ගල්ෆින් කැන්ඩල් පැටර්න්ස් එක තමයි අපි මේක මාක් කරන්නේ. එතකොට මේ තැන්වලදී ඒ තැන් දෙකදී ලයින් chart එක දාලා ඒ හැදිලා තියෙන A shape or V shape එක තමයි අපි මේක මාක් කරන්නේ. හරි. දැන් අපි බලමු breakout and retest trend lines. ඔයාලට මේකේ නමයම තියෙනවා ඔයාලට පැහැපේනවා ඇති. මොකද්ද? බ්‍රේක් කරලා ඒක රීටෙස්ට් කරද්දි. එතකොට කොහොමද වෙන්නේ? දැන් අපි දැන් මාකට් එකේ ඒත් අපි මාක් කරගන්නේ මේ විදිහටමයි. මේ අවුටර් ට්‍රෙන්ඩ් ලයින් එකක් මාක් කරගත්ත විදිහයි මාක් කරගන්නේ. හැබැයි අපි ඒකෙදි ට්‍රේඩ් එක ගන්නේ දැන් අපි අරකෙදි කරේ මොකද්ද? අවුටර් ට්‍රෙන්ඩ් ලයින් එකේදී අපි කරේ මාකට් එක මෙහෙම මෙතෙන් ආවම පස්සේ අපි බැලුවා මෙතනින් අපිට කන්ෆර්මේෂන් තියෙනවා නම් මෙහෙම බයි එකක් බැලුවා අපි. හැබැයි
මේකෙදි කරන්නේ මාකට් එක මේක බ්‍රේක් කරලා මෙන්න මෙහෙම මාකට් එක බ්‍රේක් කරලා මෙන්න මේ එන රීට්‍රේස්මන්ට් එකෙන් තමයි අපි දැන් මෙතන හොඳ කැන්ඩල් බොඩි එකකින් දැන් අපි මෙතන බලන් ඉන්නවා අපි ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳලා බලන් ඉන්න මෙතනින් බයි මූව්මන්ට් එක යනවා. අපි ප්‍රෙස් ලෙවල් එකම වයලේට් කරගෙන ලොකු බෑරිෂ් පවර් එකක් තියෙන කැන්ඩල් එකේ මේ ක්ලෝස් කරනවා. මේක කඩනවා. එතකොට දැන් අපි දන්නවනේ අපි මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණා කියලා. හරි. අපි දැන් එතකොට කරන්නේ මොකද්ද? මේ ඒරියා එකේ අපිට අලුතෙන් හැදිච්ච ෆ්‍රෙෂ් ලෙවල් ටික තියෙනවා. අන්නේ ෆ්‍රෙෂ් ලෙවල් මාක් කරගෙන ඉඳලා බලන් ඉන්නවා. මෙන්න මේන රීට්‍රේස්මන්ට් එක අපේ ෆ්‍රෙෂ් ලෙවල් එකක් එක්ක දැන් හිතන්න මෙතන ෆ්‍රෙෂ් ලෙවල් එකක් තියෙනවා. මෙන්න මෙතන තව ෆ්‍රෙෂ් ලෙවල් එකක් තියෙනවා. එතකොට මාකට් එක මෙතෙන් එනවද? මෙතෙන් එනවද? මෙන්න මේ තැනදී අපිට තියෙන අනිත් කන්ෆර්මේෂන් එක මෙතනදී අපිට සෙල් එකක් බලන්න පුළුවන්. මෙන්න මෙතනදී අපිට සෙල් එකක් බලන්න පුළුවන්. ඇයි මොකද මාකට් එක මෙහෙම ඇවිල්ලා මෙතනින් මාකට් එක මෙතනින් මෙහෙම යන්න තිබ්බ එකක්. හැබැයි යන්නේ නැතුව මෙහෙම පල්ලෙහාට බ්‍රේක් කරනවා. ඒ බ්‍රේක් කරන් පස්සේ මේන රීට්‍රේස්මන්ට් එක මෙතෙන්ද අපි අර ෆ්‍රෙෂ් ලෙවල් එකක් එක්ක ටැලි වෙන තැනදී අපිට හරියට කන්ෆර්මේෂන් බලලා අපිට ට්‍රේඩ් එකට යන්න පුළුවන්. එතකොට මම මුලදී කිව්වා වගේ මේක ට්‍රේඩ් එකක් අර ට්‍රෙන්ඩ් ලයින් එකෙන් විතරක් ට්‍රේඩ් කරන්න බෑ. ඒක පටල ගන්න එපා. මේක අපේ ට්‍රේඩ් එකට ගන්න අපේ තවත් එක සාධකයක් විතරයි. ඕකම තමයි මේ බියාරිෂ් පැත්තටත් අපි දැන් මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක මෙහෙම මාක් කරගෙන ඉන්නවා. හැබැයි මාකට් එක මේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්නේ නැතුව මෙන්න මෙතනින් මාකට් එක මෙහෙම ස්ට්‍රෝං විදිහට මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනවා. එතකොට අපි මොකද කරන්නේ? බ්‍රේක් කළා මේ පල්ලෙහාට එන තැන බලන් ඉඳලා මෙතෙන්න දෙන්නේ මේ පල්ලෙහාගෙන අපි ෆ්‍රෙෂ් ලෙවල් තියෙනවනේ. ඒ ෆ්‍රෙෂ් ලෙවල් එකක එන තැන ටැලි වෙන තැන හරි මෙතෙන්න මාකට් එක ආවගෙන හරි. දැන් අපි බලනවා මෙන්න මේ සෝන් එක අපිට එතකොට හොඳ බයි එකක් බලන්න පුළුවන් හොඳ සෝන් එකක්. ඇයි අපිට මෙතන අපි ෆ්‍රෙෂ් ලෙවල් තියෙනවා. අපි අනිත් බලන කන්ෆර්මේෂන් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් සපෝටිව් විදිහට තියෙනවා. අපිට මෙතනින් හොඳ බයි එකක් බලන්න පුළුවන්. ඔන්න ඕකට තමයි බ්‍රේක් අවුට් ඇන්ඩ් රීටෙස්ට් ට්‍රෙන්ඩ් ලයින් කියලා කියන්නේ. හරි. මම ඔයාලට මාකට් එකේ ගිහිල්ලා මේක මාක් කරන විදිය පෙන්නන්න. මේක මතක තියාගන්න. මේක ලෝවර් ටයිම් ෆ්‍රේම් වැඩි බලන්න එපා. ලෝවර් ටයිම් ෆ්‍රේම් වලදී ට්‍රැප් වෙනවා. මේක 1 hour වලින් උඩ. මට කියන්න අමතකුණා. මේක 1 hour and above. 1 hour and above. මෙන්න මේ ටයිම් ෆ්‍රේම් වල මේ බලන්න. ලෝවර් ටයිම් ෆ්‍රේම් වලදී ටිකක් ට්‍රැප් වෙනවා වැඩි. මේක 1 hour and above ටයිම් ෆ්‍රේම් වල බලන්න. හරි. මම ඔයාලට මාකට් එකේ ගිහිල්ලා පෙන්වන්න ට්‍රෙන්ඩ් ලයින් එකක් මාක් කරන විදිය. හරි. මෙන්න මෙතන බලන්න. මෙතන තියෙනවා ලොකු බුලිෂ් කැන්ඩල් එකක්. මෙතනත් තියෙනවා ලොකු බුලිෂ් කැන්ඩල් එකක්. එතකොට අපිට ලයින් chart එක දාලා අපිට ට්‍රෙන්ඩ් ලයින් එකක් මාක් කරගන්න පුළුවන්. මෙන්න මෙතනයි යා කරලා. හරිද? එතකොට බලන්න මාකට් එක මේ වෙනවද? මෙතනින් මේ වයලේට් කරලා ආය මාකට් එක මේ ආය ආපහු උඩට ඇවිල්ලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක දිගේම තමයි දුවලා තියෙන්නේ මාකට් එක. හරිද? එතකොට ඔය ට්‍රෙන්ඩ් ලයින් එකක් මාක් කරන්නේ අන්න ඒ විදිහට. මම ඒකයි කිව්වා ඔයාලට මේ ට්‍රෙන්ඩ් ලයින් එක විතරක් ට්‍රේඩ් එකට යන්න මේ පුළුවන් දෙයක් නෙවෙයි. අපිට මේත් එක්ක අපේ අනිත් කන්ෆර්මේෂන් තියෙන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට හරි අපි බලමු තව අනිත් උදාහරණ බලමු බියාරිෂ් පැත්තට මාක් කරන්න. මෙන්න මෙහෙම එකක් මාක් කරගන්න පුළුවන්. මෙන්න මෙතන. දැක්ක නේද මේ මාකට් එක ආවා. මේ ටෙස්ට් මේ කරා. ආපහු මෙතන ඇවිල්ලා ටෙස්ට් කරා. මේ මෙතනත් එක්ක අපි මේ එතකොට මේ මෙතන තියෙන ෆ්‍රෙෂ් ලෙවල් එක. මේ මෙතන තියෙන ෆ්‍රෙෂ් ලෙවල් එක. මේ දෙක මේකට ටැලි වුණා. අපිට මෙතනින් සෙල් එකක් බලන්න පුළුවන්. අපේ අනිත් කන්ෆර්මේෂන් එක ස්ටෝර් ලයින් එක හදනවා. දෙද ස්ටෝර් ලයින් එක පුල් බෑක් එකයිලා තියෙන මේ සෝන් එකටද අන්න ඒ විදිහට අපිට බලන්න පුළුවන්. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි. ට්‍රෙන්ඩ් ලයින් මාක් කරන්නේ අන්න ඒ විදිහට. එතකොට අනිවාර්යෙන් බුලිෂ් කියන්නේ අර බුලිෂ් කැන්ඩල් ස්ටික් පැටර්න් එක අනිවාර්යෙන් තියෙන්න ඕන මේ මාක් කරන V shape හෝ A shape වල. නිකන් අපිට දැන් නැත්තම් මේ හැමදාම
දැන් අපිට මෙතන දාගත්තන් පස්සේ මෙන්න මෙතන බලන්නකෝ. මේ මෙතනත් අපිට මේ ලයින් chart එක දැම්මන් පස්සේ V shape එකක් පේනවනේ. හැබැයි එතන අපිට මාක් කරන්න නැහැ. මොකද අපිට එතන engulfing candle එකක් ඇදිලා නැහැ. ඒක නිසා අපි එතන මාක් කරන්නේ. අපි හැම වෙලේම අර engulf වෙච්ච candle තියෙන තැන් වලින් තමයි ඒක මාක් කරන්නේ. හරි. එහෙනම් lesson එක පැහැදිලිද කියලා හිතනවා. ඔයාලට මතක් කරනවා ආපහු ආදරෙන්. මගේ මේ වීඩියෝ සීරීස් එක අලුතෙන් ට්‍රේඩින් වලට එන්න කට්ටියට මොකද මම channel එකේ ට්‍රේඩින් වලට අමතරව තව වීඩියෝස් දානවා. ඒක නිසා මගේ වීඩියෝස් ටික ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, අනිත් කට්ටිය අතරටත් අරන් යන්න. ඒ වගේම තව කෙනෙක්ගේ සල්ලි නාස්ති වෙන්න දෙන්න එපා. මම හැමදාම කියනවා වගේ අලුතෙන් කෝස් එකක් කරේ බයි කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාලට මගේ channel එක රෙකමන්ඩ් කරන්න. මම හිතනවා ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන් විදිහට මම කන්ටෙන්ට් ටික අරන් එනවා ඇති කියලා. ඒ වගේම මතක් කරනවා මගේ Discord server එකට join වෙච්ච නැති කට්ටිය ඉන්නවනම් මම වීඩියෝ එකේ description එකේ තියෙනවා. ඒකෙන් මගේ Discord server එකට join වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද අපි හැම Sunday-ම live market forecast එකක් අරන් එනවා. ඒක නිසා මගේ Discord server එකටත් අරන් join වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් හැමෝටම happy trading.